හැමදාම හදාගන්න දෙයක් ගොඩක්ම රසට හදාගන්න විදිය තමයි අපි මේ අද කියලා දෙන්න යන්නේ. ඉතින් මේක රස වගේම තමයි ගොඩක්ම ගුණයි. මුරුංගා කොළ දාලා රසම රස බිත්තර මැල්ලුමක්. එහෙම නැත්නම් මේක ඔයාලට ඔම්ලට් එකක් විදියට හදාගන්නත් පුළුවන්. ඉතින් මේකට අපිට ඕනි මුරුංගා කොළ. ඉතින් අපිට දලු කොළ ටිකක් හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒ ටික හොඳට සෝද ගන්න ඕනේ. ඉතින් දෙපාරක් තුන්පාරක් හොඳට සෝදලා අරගන්න. ඊට පස්සේ මේක ටිකක් තෙත මාත්තු වෙනකන් තියන්න. එහෙම කරන්න හේතුව තමයි නැත්නම් අපි මේ කොළ ටික සූර ගන්නකොට ඔක්කොම එකට ඇල්ලා වගේ තියෙනවා. වතුර ගතිය වැඩි වෙලා තිබුණොත් එහෙම, ඒ කියන්නේ කොළවල තෙත ගතිය තිබුණොත් එහෙම එකට ඇලෙනවා. දැන් අපි මේ මුරුංගා කොළ ටික සූර ගන්න යන්නේ. ඉතින් පුළුවන් නම් අර චූටි කිනිති වලින් කොළ ටික විතරක්ම ගන්න බලන්න. එතකොට මේක බිත්තරයකට මිශ්‍ර කරගන්න හරිම පහසුයි එහෙම කරාම. ඉතින් ඊට පස්සේ ඉතින් අපි මේ වෙන් කරගත්ත කොළ ටික පැත්තකින් තියලා ඊළඟට උම්බලකඩ කෑල්ලක් වංගෙඩිය දාලා කොටා ගන්න යන්න. ඉතින් ඔයාලට පුළුවන් උම්බලකඩ කෑලි කඩෙන් ගන්න තියෙනවනේ. එහෙම ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ උම්බලකඩ කෑල්ලක් ඉතින් ඔයාලට කොටලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ඒකත් පැත්තකින් තියාගෙන ඊළඟට රතු ලූණු ටිකක් කපා ගන්නවා. ඉතින් රතු ලූණු ටිකක් හීනියට කපා ගන්න. ඊට පස්සේ පොඩ්ඩක් මේක මැදින් ආයෙ කපාගෙන අපි ගොඩාක්ම චොප් කරන්නේ නැහැ. සාමාන්‍ය ගානකට මේ විදිහට කපා ගන්න. ඒ වගේම අම්මිරිස් කරලක් දෙකක් හීනියට කපා ගන්න. මෙන්න මේ වගේ හොඳටම හීනියට කපා ගන්න ඕනේ. ඒකයි අපි කරපිංචා පොඩ්ඩකුත් චූටියට කපා ගන්නවා. ඉතින් මේ ටික චූටියට කපාගෙන අපි මේ ටික පැත්තකින් තියා ගන්නවා. ඉතින් අපි දැන් අපේ බිත්තර එක හදන්නයි යන්නේ. බිත්තර මැල්ලුම හදන්න යන්නේ. ඉතින් මේකට අපි අරගෙන තියෙනවා. අපහු මම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කියන්නම්. මුරුංගා කොළ, ඊට පස්සේ කපාගත්ත රතු ලූණු, අමු මිරිස්, කරපිංචා, ඒ වගේම උම්බලකඩ කෑලි, කෑලි මිරිස්, ඒ වගේම බිත්තර දෙකක් අපි අරගෙන තිනවා. ඔයාලට කැමති ප්‍රමාණයක් බිත්තර ගන්න. ඉතින් අපි බිත්තර දෙකත් මේ විදිහට කඩලා පැත්තකින් තියා ගන්නවා. ඉතින් බිත්තර දෙක කඩා ගන්නකොට ඔයාලා දන්නවනේ වෙන වෙනම කඩා ගන්න ඕනේ. නැත්නම් බිත්තර දෙකම අපත යන්න පුළුවන් නරක් වෙලා තියෙන එකක් තිබුණොත් එහෙම. ඊට පස්සේ අපි මේ විදිහට තාච්චයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඉස්සෙල්ලම අපි ලූණු ටික මේකට දාලා ටෙම්පරාදු කරගන්නවා. ඉතින් රතු ලූණු ටික මේ විදිහට ටෙම්පරාදු වෙගෙන යනකොට අපි මේකට එකතු කරගන්නවා අර හීනියට ලියාගත්ත මිරිස් ටික, ඉතින් කපාගත්ත මිරිස් ටික. ඊට පස්සේ එකතු කරගන්නවා කරපිංචා ටික. ඉතින් මේ ටික බැදෙනකොටත් හරිම සුවඳක් එන්නේ. ඊට පස්සේ මේක හොඳට අපි ටෙම්පරාදු කරගන්නවා. සාමාන්‍ය ගානකට දුඹුරු පාට වෙන්න මේක හිමීට අපි ටෙම්පරාදු කරගන්නවා. ඉතින් ගොඩාක් ගින්දර දාගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට ගින්දර දාගෙන මේක හිමීට මිශ්‍ර කරගන්න. දැන් අපි ලුණු චුට්ටක් එකතු කරගන්නවා. ගොඩක් නෙවෙයි, බොහොම පොඩ්ඩක් එකතු කරගන්නේ. මොකද ලුණු මදි නම් අපිට පස්සේ එකතු කරන්න පුළුවන්. මොකද බිත්තරේටත් අපි එකතු කරන නිසා. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා උම්බලකඩ කෑලි ටික. ඉතින් මේ විදිහට උම්බලකඩ ටිකත් එකතු කරලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඔයාලට පේනවනේ අපි ගින්දර ටිකක් අඩු කරලා තියෙන්නේ මේ වෙලාවේ. ඊට පස්සේ මේ ටික ටෙම්පරාදු වුණාම අපි අන්තිමේට එකතු කරගන්නවා මේකට කෑලි මිරිස් ටිකක්. ඉතින් ඔයාලා කන්න කැමති විදිහට සැර අණුව එකතු කරගන්න කෑලි මිරිස්. ඊට පස්සේ මේක හොඳට ටෙම්පරාදු වෙන්න දීලා ගින්දර ටිකක් අඩු කරලා අර අපි ගත්ත බිත්තර දෙක ලුණු කුඩු චුට්ටක් දාලා හොඳට මිශ්‍ර කරගන්නවා. බීට් කරගන්නවා. ඊට පස්සේ අපි මේ බිත්තරේ හොඳට මිශ්‍ර කරගෙන ඒක එකතු කරගන්නවා අර අපි හදාගත්ත මිශ්‍රණයට මේ විදිහට දාගන්නවා. මේ විදිහට දාගෙන අපි මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඔයාලා සාමාන්‍යයෙන් ස්ක්‍රැම්බල් කරන්නේ බිත්තරයක්. ඒ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. මේක හිමීට මිශ්‍ර කරගන්න. ගොඩාක් ගින්දර දාගන්න එපා. මොකද නැත්තම් එක තැනම කර වෙලා යනවා. එතකොට මේකේ රසය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් මේ විදිහට අඩු ගින්දරේ තියලා මේක සාමාන්‍ය ගානට තැම්බෙන්න දීලා තෙත ගතිය සාමාන්‍ය ගානට අඩු වුණාට පස්සේ තමයි අපි එකතු කරගන්න අර මුරුංගා කොළ ටික. ඉතින් ඔයාලට මේ විදිහට මුරුංගා කොළ ටික එකතු කරගන්න පුළුවන්. මුරුංගා කොළ එකතු කරලා ඊට පස්සේ අපි ආපහු මිශ්‍ර කරගන්නවා. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. මුරුංගා කොළ ඔයාලට වැඩිපුර එකතු කරගන්න අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. අපි මේකෙදී අන්තිමේට මුරුංගා කොළ එකතු කරගන්න ඒකේ තියෙන පෝෂණ ගුණයට අවම හානියක් වෙන විදිහට. ඉතින් මුරුංගා කොළ කියන්නේ ගොඩක්ම පෝෂ්‍යදායී ආහාරයක්. ඉතින් ඔයාලට මොනවා හරි හදන දෙයකට නිතරම වගේ එකතු කරගත්තට කිසිම ගැටලුවක් නැහැ මුරුංගා කොළ. ඔයාලා දන්නවා ඒක ගොඩක්ම හොඳ ඖෂධයක්.
ඉතින් පුංචි බබාලට වුණත් මේක හදලා දෙන්න පුළුවන්. මොකද ඉස්කෝලේ එහෙම ගෙනියන්න. මොකද සමහර වෙලාවට මේවා නිකන් වෙන විදිහකට හදලා දුන්නොත් කන්න නැහැනේ. බිත්තරත් එක්ක මිශ්‍ර කරපුවාම එයාලා ඉතින් කරදරයක් නැතුව මේක කනවා. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක අනිවාර්යෙන් හදලා බලන්න. ඒ වගේම තමයි රස වගේම තමයි මේක ගොඩක්ම ගුණයි. ඉතින් මේක ඔයාලට පුළුවන් ඔම්ලට් එකක් විදිහට හදාගන්නත්. හැබැයි මේ විදිහට හදාගත්තම ටිකක් වෙනසක්. ඉතින් ඔයාලට පුළුවන් පාන් ටිකක් එහෙම ටෝස් කරලා ඒක උඩ තියලා කන්නත් පුළුවන්. ඉතින් මේක ඉතින් කෝකියා සිලෝන් YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට අරගෙන එන්න. ඉතින් එහෙනම් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න.